ආයිබෝවන් අද අපි කරන්න යන්නේ හේර කප්පාදුවේ දෙවෙනි කොටස. අපි මේක ඉස්සරලා වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දුන්නා. පළවෙනි හේර කප්පාදුව කොහොමද කරගන්නේ. අද තියෙන්නේ පළවෙනි කප්පාදුවෙන් පස්සේ මාස 3ක් විතර ගත වෙච්ච ගහක්. ඔයගොල්ලන්ට පේනවා මේ ගහේ පළවෙනි කප්පාදුවේ පස්සේ මේක දෙකට බෙදලා තියෙනවා. බෙදලා අනිත් අතු ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙන්න මේකේ අඩි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අඩි 1.5 2ක් වගේ උසින් තමයි මේක කප්පාදු කරන්නේ. ඊට පස්සේ ඊට පහළින් අංකුර ඇවිල්ලා එකෙන් අතු ඇවිල්ලා. ඉතින් අපි මේ පළවෙනි දෙවෙනි කප්පාදුවේදී මෙන්න මේ අතු ටික ඉවත් කරලා දාන්න ඕනේ. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන්න පුළුවන්. ඇයි අපි මේ අඩි 1.5කට වඩා යටින් තියෙන අතු ඉවත් කරන්න කියලා. peer කියන්නේ ගොඩක් අයිය ලොකු අත්තක් තියෙන ගහක් නෙමෙයි. හැබැයි මෙන්න මේ අතු මේ අඩි 1.5කට වඩා පහළින් තියෙන මේවා දික් වුණාට පස්සේ peer හැදෙද්දි peerත් එක්ක මේවා පසේ ගෑවෙන්න පාත් වෙනවා මේ අතු. එහෙම වුණාම මෙන්න මේ peer ගෙඩි වලට විවිධ දිලි රාසාදන වගේ දේවල් එන්න පුළුවන්. ඒක නැති කරගන්න තමයි අපි අඩි 1.5ක් දෙකකට වඩා උඩ තියෙන සියලුම අතු ටික අයින් කරන්නේ. ඊළඟට අපි පොළ 4ක් 6කට උඩින් කප්පාදුවක් කෙරුවා. ඒ කප්පාදුවෙන් නැවතත් එන අත්තේ පොළ 4කට 6කට උඩින් අපි නැවතත් කප්පාදුවක් කරනවා. අපි හැම වෙලාවෙම කියනවා වගේ අපිට ඕනේ මේ ගහේ වැඩි අතු ප්‍රමාණයක් අරගෙන හොඳ සැකිල්ලක් හදාගන්න. මෙන්න මේ විදිහට පුතා දෙවෙනි කප්පාදුව කරගන්න. මේක ඔයගොල්ලන්ට පේනවා. සාමාන්‍ය පළවෙනි කප්පාදුව කරුවට පස්සේ අපි 1.5 දෙකකට උඩින් මේ දෙවෙනි වර අපි දෙවිලා තියෙනවා. ඊළඟට මේ අතු වලින් නැවතත් අතු දෙක දෙවිලා තියෙනවා. ඊට පස්සේ ඉතනින් එන අතු වලින් දෙවිලා තියෙන අතු තියෙනවා මේ බලන්න. මෙන්න මේ අත් එකක් නැවත 1 2 3. පොළවල් 3කට වගේ දෙන්නේ අපිට පුළුවන්. නැවත මෙන්න මෙහෙම කප්පාදුවක් කරන්න. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ ඉරුණු සැකිල්ලක් ලබා ගන්න. මේ සැකිල්ලක් ලබා ගත්තාම අපිට හොඳට වාතාශ්‍රයක් ගහේ තුලට ලබා ගන්නවා. ඊළඟට රෝග පලිපෝද අඩු වෙනවා. අනික පළදරපු අතු වල ආපහු ගෙඩි හැදෙන එක අඩුයි. පළදරපු අත්තනට පහලින් අපි අත්ත ඉවත් කරන්න ඕනේ. එතකොට තමයි අලුත් දැල්ලක් ඇවිල්ලා අලුත් අත්තේ අලුත් මල් ඇවිල්ලා ගෙඩි හැදෙන්නේ. ඊළඟට මෙන්න මේ තුවාල වුණු තැන් වලට මේ තියෙන ගහේ තුවාලයක් මේ තුවාල වුණු තැන් වලට අපි තීන්ත එකක් හරි වතුර දිරන තීන්ත එකක් හරි දිරිනාශකයක් හරි එහෙම නැත්නම් අඩුතරමින් අඟුරු කුඩු ටිකක් කුඩු කරලා මේ පේස්ට් එක හරි මේකේ ආලේප කරගන්න ඕන ඒ තුවාලෙ ඉක්මනින් සුව වෙනවා.